යමුද ලස්සන රීම් අයිලන්ඩ් එකේ වටයක් රීම් අයිලන්ඩ් එකේ මේන් රෝඩ් එක රීම් එක වටේටම යන පාර දිගේම රවුමක් යන් අපි අද බලමු මොන වගේද රීම් අයිලන්ඩ් එකේ පාළු ටයිප් මේක සෙන්සුලාද ඔන්න ඔය ඉස්සරහ තියෙන ට්‍රැෆික් ලයිට් එක බලන්නකො මොකද වෙන්නේ කියලා දැක්ක නේද එතනදී ට්‍රැෆික් ලයිට් එක ඕපන් වුණේ සෙන්සර්ස් වලට ඒ කියන්නේ මෙහි හැම ට්‍රැෆික් ලයිට් එකකටම මෙහා පැත්තේ ගොඩක් හැම එකම නෙවෙයි සාමාන්‍ය මේන් රෝඩ් වල තියෙන හැම ට්‍රැෆික් ලයිට් එකකටම මෙහා පැත්තෙන් තියෙනවා සෙන්සර් ප්ලේට් එකක් පොළවේ කරලා මම පුළුවන් වුණොත් ඒකේ වීඩියෝ එකක් ගන්නම් ඒ සෙන්සර් ප්ලේට් එක උඩට වාහනේ ගියාට පස්සේ ඒකේ වේට් එක හෝ නැත්තම් මම හිතන්නේ මෝෂන් එකෙන් තමයි ඒක ඩිටෙක්ට් කරගන්නේ ඔයාලට මෙහෙම දකින්න සමහර වෙලාවට පෙනේ වීඩියෝ එකේම සෙන්සර් ප්ලේට් එක තියෙනවා මෙතන තියෙනවා සෙන්සර් ප්ලේට් එක මෙතන පාර අලුත් නිසා ඉච්චර පේන්නේ නැහැ. ඔයාලට පේනවද දන්නේ පාර මෙන්න මේ දාලා තියෙන මෙන්න මේ ප්ලේට් එක මේක තමයි සෙන්සර් ප්ලේට් එක. ඉතින් ඔයාලා ඒ දැක්ක සෙන්සර් ප්ලේට් එක තියෙනවා මීටර් 50ක් වගේ ට්‍රැෆික් ලයිට් එකකට මීටර් 50ක් වගේ කලින් ඊළඟට ට්‍රැෆික් ලයිට් එකේ මුලමත් තියෙනවා පෙඩෙස්ට්‍රියන් ලයින් එකට කලින් ඔයා නෝමලි ට්‍රෆික් ලයිට් එක අනිත් පැතිවල වාහන නැත්තම් ට්‍රැෆික් ලයිට් ඔක්කොම රතු නම් ඔයා නෝමල් එනවා නම් අර මීටර් 50ක් කලින් එක ක්‍රොස් වෙච්ච ගමන් ට්‍රැෆික් ලයිට් එකට සිග්නල් එක යනවා ඔයා ළඟ වෙද්දි මෙච්චර ස්පීඩ් එකකින් මේ ළඟ වෙද්දි ට්‍රැෆික් ලයිට් එක ඔටෝ ඔන් වෙනවා ගොඩක් වෙලාවට රෝඩ් ස්පීඩ් එකත් එක්ක තමයි ඒකේ ඩිස්ටන්ස් එක සෙන්සර් ප්ලේට් එක තියලා තියෙන්නේ ඉතින් ඕක තමයි සෙන්සර් ප්ලේට් එකේ කතාව